කොහොමද යාළුවනේ? අදත් මම පොඩි වීඩියෝ එකක් අරගෙන තමයි එන්නේ. ඉතින් හවස් වරුවක රවුමක් යන්න තමයි මම ලෑස්ති වෙලා මේ යන්නේ. ඉතින් වැඩ ඇරලා ගෙදර ඇවිත් වොෂ් එකක් දාගෙන ඉක්මනට මම යනවා ගෙදරට බඩු වගයක් ගේන්න. යන්නේ ටවුන් එකට හැබැයි ටිකක් දුරයි. ගෙදර ඉඳලා කිලෝමීටර් 15ක් 20ක් විතර දුරයි. ඉතින් මම ඉක්මනට යන්නේ මේ කළුවර වැටෙන්න කලින් ගෙදර එන්නත් ඕනි. ගොඩක් රෑ වෙනකන් ඉන්නත් බෑ. මට බඩු ගන්න යන්න තියෙන්නේ හවස් වරුව තමයි. ඉතින් ගෙදර ඉඳලා ටවුන් එකට ගිහින් බඩු ටිකත් අරගෙන එද්දී රෑ වෙයිද කියලා හිතා ගන්නත් බැරි තරම්. මම අද වැඩ ඇරලා එද්දී ටිකක් හවස් වුණා. ඉතින් අපට උදේවරුවේ වැඩනේ. ඉතින් අපට ඉවරයක් තියෙන්නේ හවස් වරුව තමයි. ඉක්මනට ටවුන් එකට යන්නේ. ඒත් ඉතින් කරුවල වැටිලා දැන්. මගේ මූණ පේන්නෙත් නෑ. ඒ තරම් කරුවල වැටිගෙන තමයි එන්නේ. ඉතින් ඉක්මනට ගිහින් බඩු ටිකත් අරගෙන ගෙදරට එන්න තමයි මම මේ යන්නේ. ගෙදරට පොඩි උයන පිහන ජාතිය ඒව ටිකක් අඩුයි. ඉතින් ඒ ටිකත් අරගෙන තමයි මම මේ යන්නේ. ඉතින් මම යන්නේ ටවුන් එකේ තියෙන පොඩි ෆුඩ් සිටියක් දාලා තියෙනවා. ඒක අලුත් කරලා තියෙන්නේ. කාගිල්ස් එක නම් නෙමෙයි ගියේ. පොඩි කඩයක් තියෙනවා අලුතෙන් දාලා ෆුඩ් සිටිය වගේ. ඉතින් මම ඒකට තමයි යන්නේ. ගෙදරට ඕන බඩු ටිකත් අරගෙන බබාට ඕන දේවලුත් අරගෙන ඉතින් පොඩි කඩචෝරුකුත් කාලා තමයි ගෙදර යන්නේ ඉතින්. ඔයාලත් එහෙම වෙන්නේ නැති. ඉතින් ටවුන් එකට ආවහම පොඩි කඩචෝරුකුත් අරගෙනනේ යන්නේ. පොඩි අයිටම් කෑලි තියෙනවා. ඉතින් මේ බබාට ඕන දේවල් තමයි මම මෙතනින් මේ තෝරගන්නේ. ඉතින් අපි බඩු ටිකත් අරගෙන ගෙදර ගිහිල්ලා ඒ ටික ඕන විදියට අසුරලා එතකොට ඉතින් වැඩ ටික ඉවරයිනේ. ඉතින් මම මේ ගෙනම්පු පොඩි වීඩියෝ එක හැමෝම බලනවා ඇති කියලා මම හිතනවා. ලොකු වීඩියෝ එකක් අරගෙන එන්නම් මට ඉවරයක් තියෙන වෙලාවක. හැමෝම මගේ YouTube channel එක subscribe කරලා මට සහයෝගයක් ලබා දෙන්න කියලා මං ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. Goodbye.